අයුබෝවන් හැමෝටම අද මම මයින්ක්‍රාෆ්ට් ලෝකේ කවුරුත් නොකරපු අපූර්ව වැඩක් කරන්නයි යන්නේ. ඒක තමයි මම මේ කරන්න යන පළවෙනි අභියෝගය. ඔයාලත් අභියෝග වලට කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මම හිතනවා ඔයාලත් අභියෝග වලට කැමති ඇති කියලා. මොකක්ද අභියෝගය කියලා බැලුවොත් මම මේ මයින්ක්‍රාෆ්ට් ලෝකේ දවස් 500ක් සර්වයිවල් වෙනවා. ඒ දවස් 500ක් සර්වයිවල් වෙන්නේ එක දවසක්වත් නිදාගන්නේ නැතුව. අනිත් එක මයින්ක්‍රාෆ්ට් අපිට ලොකු තෑග්ගක් දීලා තියෙනවා. අපි මේ දවස් 500 ගමක් හොය මාන්සියෙන් ඕන නැති හින්දා අපිට විලේජ් එකකම ස්පවුන් වෙන්න ඉඩ දීලා තියෙනවා. හරි. අපි මේ මයින්ක්‍රාෆ්ට් දෙයියෝ මෙච්චර මාන්සියලා අපිව විලේජ් එකේ ස්පවුන් කරලා තියෙනවා නම් අපි මේ අනිත් උන්ගේ ගෙවල් හොරකම් කරලා බලන් ඉන්නේ මොකටද? අපි එහෙනම් ගේම් එක තුලට යන්. අද මං හිතන්නේ පළවෙනියට තියෙන්නේ ගමක් හොයාගන්න තිබ්බට අපි පළවෙනියටම අපේ ගෙදර හදලා එමු. මං හිතන්නේ ඔයාලා දන්නවා මයින්ක්‍රාෆ්ට් එකේ දවස් 3ක් නිදා ගන්න නැතුව හිටියම පැන්තල්ලා කියලා මොකද්ද මම දන්නේ යක්කු දාතියක් එනවා කියලා. උන් සෙට් එක අපිට ඉන්න දෙන්නේ නැහැ කියලා මම දන්නවා. මං හිතන විදියට අපිට දවස් 500ක් සර්වයිව් වෙන්න පුළුවන් ඔය පැන්තල්ලා කරදරේ නැත්තම්. අපි දැන් අපිට එකම සම්පත වන විලේජ් එක ස්පවුන් කරපු තැන අපි විලේජ් එක පොඩ වටේ කරකිලා බලමු. ලස්සනට දුන්න විලේජ් එකක්. අන්න අර පැත්තේ පාරක් තියෙනවා. අපි එකෙන් උඩට ගිහිල්ලා බලමු. ඊට කලින් අපි මේ වතුරේන මේක බ්ලොක් කරලමුනේ. නැත්තම් ඒකේ නෝ වදයක්. අයියෝ. කප්පිලව්. කොබල පාස්කෝට්ටිය? දැන් නම් රෑ වෙනවා. රෑ වුණා කියලා මොනා කරන්නද අයියෝ? අපිට විදියක් නැහැ නිදාගන්න. හැබැයි මම රෑ වුණාම පොඩක් විලේජස්ලා එකේ යක්කේම හොරෙන් කුලියට ගන්නවා. ඒකට මම ගෙවන්න නම් විදියක් නැහැ. හැබැයි ගෙවන්න නැහැ. බයින්න පා ගෙවන්න නැහැ. අපි හෙට උදෙන්ම වැඩ පටන් ගන්න නිසා ක්‍රාෆ්ටින් ටේබල් එකක් හරි හදාගන්න බලමු ප්‍රයි එකක් දීලා උඩටම යන්කෝ. අපි අර අත ළඟ තියෙන ගහ කපාගෙන පළවෙනියට. හයි ගස් නම් දින ඕන තරම් අපි ඉක්මනට ගිහිල්ලා රෑ වෙන කලින් මේ ගමේ නම් තනි කර වතුර විමානයක් නේ. හරි. තව එකක් මම මේකට මොඩ් එකක් දාගත්තා. ඒ මොඩ් එක දැන් බලන්නකො ගහ කපන ගම. මෙන්න තියෙනවා මේ මොඩ් එක. I think ගස් කොටේ කප ඉන්න දෙයක් නැහැ. කෙලින්ම මුළු ගහම වැටෙනවා. ඒක මට ලේසියට දාගත්තේ. ඔයාලත් කැමති නම් දාගන්න. අපි 1000ක් තව කපාගෙන මල්ලි විලේජ් අඩෝ පළ ගේ ඇතුළට ඌරුවා එළියේ නම් විලේජර්ස් ලකින් කකා මැරෙන්නේ. පැන්තල්ලා මොන වගේද කියලා අත්තරම් මම දැකලා නැහැ. අපි පැන්තල්ලත් එක්කත් වලියක් දාමු. හැබැයි ඊට කලින් ආමර් සෙට් එකක් එහෙම හදාගෙන ඉන්න. නැත්තම් කණ්ඩ වෙන ඇඩ්‍රස් නැතිෙන්. මේ ගස් තුන කපාගෙන ඉක්මනට යන්න. නැත්තම් සොම්බිලා ඇවිල්ලා අපිව ගස් කරලා කපයි. මං මේක ඉස්සලා කිව්වද මන්දා කමන්නේ කොකටත් ආයි කියමු. ඔයාලා හිතනවා නම් මට මේ මයින්ක්‍රාෆ්ට් වර්ල්ඩ් එකේ දවස් 500ක් සර්වයිව් වෙන්න පුළුවන් කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. පුළුවන්ද බෑද කියලා. මල්ලි විදින්න එපා. මල්ලි විදින්න එපා කිව්වා මුක්ට මම. පොඩ්ඩක් හිටහා මං එනකම්. මං තව දවස් 4කින් විතර මොකද්ද? අඩෝ මුංගි කෙවල්. කමන්න. අපි ආයුධ ටිකක් එහෙම හදාගෙන පළවෙනියට අපි කරන්න ඕන මේ මොනවද මේ? කමන්න. පූල් තියාගෙන මම මොනා කරන්නද නේ? අපි මේ නම් ඇතිද? කමන්න. මට එක තමයි හදාගන්නේ. අපේ විලේජර් ගහනවා. විලේජර්ස්ලට අත තියන්න එපා මල්ලි. තොට මම කිව්වා. මං හිතන විදියට විලේජර්ස්ලා පොඩ්ඩක් ගෙවල් ඇතුළෙම හිර කරා නම් හොඳයි වගේ. ඒත් දැම්මට එළියට යන්න විදියක් නැහැ. අපේ විලේජර්ස්ලා සෙට් එක. බය වෙන්න එපා. මං එනවා.
හරි අපි දැන් හදාගමු මේකෙන්ම එකම එක කො පිකැට්ස් එකයි එකම එක කඩුවකුයි සවලක් ඕන පොර එකම එක පොරයි ඔය තුන නම් ඇති වෙයි අනිත් ටික අපි මෙන්න මේකේ තියාගමු ගස් දෙකක් තියෙනවා ඔකත් හිටෝල ඇරියනම් හරි ඔය හිටෝල එමුද එපානේ අපි දැන් මොකටද අච්චර මහන්සි වෙන්නේ දැන් එළියට යන්න පොඩක් එළියට ගියොත් කෙලවෙයිද කේස් එකක් ඇයිද ඒ අර මොකද අර උඩ ගන්න කමන්නේ අප පොඩක් ඉක්මනට උඩ ගිහින් දිව්වා ඒ හරකෝ උඹලට ඉතින් මුකුත් කරන්නේ නැහනේ අපිට තමා කරන හැම එකක්ම කරන්නේ අඩෝ අන්න අයන් ගොලම් කෙනෙක් කමන්නේ අයන් ගොලම් අයියේ මොනා කරන්නේ ඒයි හරි ගහපිය ගහුව ආව් ආමන්න නැතුව ගිහිල්ලා ඉල්ලන් කාපු මම අප්පා ඒ බෝම්බයක් දිව්වා කියද්දිම ඇවිදිනවා අයියෝ මගේ කට අඩෝ ට්‍රිපර් අයියේ ට්‍රිපර් කරේ කන එන්න කුං අම්බෝ එයා පැත්තෙන් තව එකෙන් මෙයා පැත්තෙන් තවත් එකෙන් මං කොහෙන්ද යන්නේ මෙන්න මේකේ ලිෆ්ට් එකක් ඔය එකක් තියෙනවා මෙන්න මේකේ උඩට යන්න යන් උඩට යන් අහුවෙයිද අයි මෙතනම් වට්ටක් වගේ නෑ වට්ටක් නෙමෙයි මේව නම් කවන්න මොනාරි මම මේක කණ්ඩ හරි තියාගන්න පුළුවන් අද දවසේ අම්බෝ මෙන්නෝ ගහනෝ බේර ගනියෝ අපාර මෙතනටලා දැන් උදේ වෙනකන් ඉන්නද කියන්නේ මොකක් හරි එකක් කරලා මාත් දැන් අයි වෝ අයියෝ පැනහන් ඔතනින් පැනහන් වරුන් වහන්සේ කියන්නේ මම ඒ මොකෙද්ද ඕහෝ මට මාළු කටු ටික ඕහෝ ඒ හට් දුවන්න එපා වැදුනොත් ඉවරයි මං ඉවරයි සහවුම් හරිනේ සැපනේ මට අයියෝ දැන් උදේ වෙනකන් ඩේ අච්චර මං ගුටි කාලා ඇවිල්ලා ඉන්නවා මූ මගේ බට්ටිය ගන්න යන්න ඕන ඉක්මනට කොහෙද දන්නේ ගියේ ඉක්මනට උදේ වෙනකන් ඉන්න පුළුවන්ද උදේ වෙනකන් අඩෝ මං අච්චර මාන්සිලා හදාගත දේවල් දුවපිය කොහෙන්ද අර අන්නනේ උඩ නගින්න බෑ උඩ නගින්න නැතුව යන්න විදියක් නෑ මං ඉවරයිද නෑ ඉක්මනට මගේ බට්ටු එක නැති වෙන්න කලින් පැන ඉන්න බෑ දැන් ගියොත් නම් මට කණ්ඩ වෙනවා ගමකට මං ගාව කිසි ආමර එකක්වත් නෑ යන්න එපාද තව කොච්චරලා තියනවද අයියෝ තව ගොඩක් වෙලා තියෙනවනේ හැමතැනම ට්‍රිපර්ලා ගියොත් අනිවාර්යෙන් කන්න වෙනවා මෙන්න මෙහෙන් ගියා මට නිදාගන්න බෑ ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ හැබැයි මම මේ අභියෝගය අනිවාර්යෙන් ජය ගන්නවා ඒක අනිවාර්යෙන් කරනවා අපි අභියෝගයක් දුන්නොත් මෙතනින් යමු අඩෝ ආදිසිය මෙන්න මෙතනින් යන්න පුළුවන් ඉල්ලන් කන්න වේද නෑ මගේ බට්ටිගෙම තියෙනවා ඒ මොකද්ද අමාරුවෙන් එකතු කරගත්ත දේවල් අයියා
ඒ කියන්නේ ඇත්තටම මට එකෙක් විදලා තියෙනවනේ. හරි. මල්ලි මම නිදා ගන්න නෙමෙයි එන්නේ. මේ මොකද්ද බොල මේ? කමන්නේ. හදිසියට මේක හරි හොඳයි. ඒ ඌ කොහමද දන්නේ මේ ගල හොයාගත්තේ නේ? කමන්නේ කොහොම හරි හොයාගත්තට අපි මෙන්න මේකට මට නම් මේ ඕනේ නැහැ. මේව හදන්න බෑනේ. පුච්චන්න පුළුවන් මේව. ඒකත් පුච්චන්න බෑනේ. ඒ අයන් ඉන්ගොට් හතරක් කොහෙන්ද මට ආවේ? ආඩෝ. ඒ කියන්නේ අපේ අයන් ගොල්ලෝ මැරෙනවද? මම මුන්ට එන්න මල්ලි. තප්පරයක් ඉන්නකෝ. මේක නම් ඕන්න ඔක තියාගන්න. පූසොන්ට මාළුනේ ඕන. ඉන්න ළඟදීම මං එන්න. අඩෝ අපේ අයන් ගොල්ලෝ අයියා. අපි මෙන්න මෙතන අපේ අයන් ගොල්ලන්ට පොඩි ස්මාරකයක් හදමු. මට අයන් ඉන්ගොට් ටික නම් ඕනා. ඒ නිසා ඒකොම දාලා වහලා අයන් ගොලම්ව සිහිපත් වෙන්න. අයියෝ එළි වෙනවා අම්බෝ. දැන් තියෙන්නේ අම්බෝ සොම්බියට මදියට අරුද්දාගෙන ඉදෙනවා. මම පොඩ්ඩක් ඉන්නවා ආමර ටික හදාගන්නකම්. මේ කොයිද මේ ආවේ? ඌරුවෝ පැනහන් උඩට. අයියෝ ඇයි මේ කොහෙන් ගියත් මාව කොටු වෙන්නේ? අඩෝ අරු වෙනවා. අයියා කුඩු. අපා දැන් අද පළවෙනියට මට කියලා ගයක් හදාගන්න ඕන. නැත්තම් මං ඉවරයි පුතෝ. අම්බෝ අතන ඉන්නවා අප්පා. ලී වලින් හදමුද? පළවෙනියට අයන් ඉන්ගොට් 4ක් මදිනේ ආමර එකක් හදාගන්න. අපි ටෝච් හදාගන්නත් ඕන. හරි පළවෙනියට අපි ගේ හදන ගමුකෝ. කෝල් අයියෝ අරු යන්නේ නැද්ද? මෝසලා. අයියේ මම එංගී ගෙන්නම්. ඔයාලගේ කවුද? අපිට ඕන වෙනවනේ. ගහනම් ඉතුරුයි ඒක නම් ප්‍රශ්නයක් නෑ. ලී කොට ටිකක් දාලා අපි මේ ගස් ටික කප්පලා හරි වැටියා මට ඕනේ ලී තමයි. අපේගේ තනිකර ලී වලින් හදන්න පුළුවන්. ලී වලින් හදමුනේ. තනිකර කොහේ හරිද අපේ ගේ හදන්නේ. මෙන්න මේ හරිය හදමු. වැඩි ඉවරයි. අතම කිව්වොත් මං ගාව බකට් එකක් මුකුත් නෑ. අපිට ඕන නැති දේවල් ටික මෙන්න මේ උඩින් තියාගමුකෝ. ඕන වෙන ඒවා විතරක් කරගෙන ඒක ඕනා. මේවා පහක් තියෙන එකේ අයනින් ගෝට් එකත් උඩින් තියමු. මේකත් උඩින් මේවත් උඩින් එල. දැන් අපිට ඕන කරන එක ගත්තේ නෑ. අපි ෆිල් කරන්න ඕන දෙකයිනේ තියෙන්නේ බෝල. 3ක් කැපුවේ කවුද? අයියෝ ඒක ඉවරයි. බලන්න. දැන් මෙතන පොඩ්ඩක් සුද්ධ කළා අපේ ගේ හදලා ගමුකෝ. හරි
මේ ගහ අපි පැල කරමු අන්න අරහෙන්. ඉක්මන් කරන්න අද දවසට වෙලා නෑ. කේව් එක බොරුවට හදන්න ඕනේ නෑනේ. එන්න මෙතන 2යි 3යි 5යි 5යිද තියෙන්නේ? ඒක 1යි 2 පැල කරමුකෝ. මං හිතනවා මම මේ පැල කරන විදිය හරි කියලා. තව දෙකක් තියෙනවා කියද්දි කමන්නේ. මෙතනින් 1යි මෙතනින් 1යි පැල කරමු. ඔන්න ඕක නිකන් ප්ලේස් කරමු. දැන් අපිට ඕන කරන දේවල් ටික තියනවාද? ස්ලැබ් එක හරි ගහගන්න. මෙන්න මේ වීට් ටික අයින් කරමුකෝ. මේක ඕන වෙනවා. දැන්ට අපි මේට ඇවිල්ලා දවසක් ගිහින් ඉවරයි. අතරම නිදා ගන්න තියෙනවා දවස් යන එක තේරෙන්නේ. තේරෙන්නේ නැහැ නෙමෙයි ගොඩක් තේරෙනවා දවස් යන එක. හැබැයි මයින්ක්‍රාෆ්ට් එකට වැඩිපුරම කැමති කට්ටිය රතු පාටින් හાર્ට් එකක් දාගෙන යන්න. පහලින් කමෙන්ට් කරගෙන. හරි. අපි එන ගේ හදන්න පටන් ගමු. ගේ හදන්න කලින් අපි ක්‍රාෆ්ටින් ටේබල් එක අරන් එන්න එපා. කොහෙද මන් තිබ්බේ ක්‍රාෆ්ටින් ටේබල් එක? පල්ලෙහා ගෙදරකද? නෑ උඩ ආයි උඩට යන්නකෝ. කොහමද උඩට යන්නේ? ලිෆ්ට් එකක් වගේ එකක් නම් තියෙනවා මට පේනවා. කමන්න මෙහෙන් යන්න. හරි. දැන් මං අන්න නතරුණ ගෙදර කොහෙද තියෙන්නේ? ඒක පල්ලහාට අර තියෙන්නේ. මාත් බලාගෙන යන්න නැතුව යනවා. ඉල්ලගෙනම පරිප්පු කන්නේ මම තමයි මෙතන වැටුනොත් සෙට්ට පෝච්චි. ඔව්. ඉතින් යාළුවනේ ඔයාලත් කැමතිද මයින්ක්‍රාෆ්ට් එකේ අභියෝග ජය අරගෙන අභියෝග කරලා අභියෝග වලට ගොඩක් කැමති කට්ටිය එම මයින්ක්‍රාෆ්ට් වල ඉන්නවද? මයින්ක්‍රාෆ්ට් එකේ අභියෝග වලට කැමති කට්ටිය ගොඩක් ඉන්නවා කියලා මම හිතනවා. ඔයාලත් කරලා බලන්න මේ වගේ අභියෝගයක්. මං හැබැයි තාම මයින්ක්‍රාෆ්ට් එකේ පළවෙනි දවසක් ගෙවලා ඉවර නැහැ. කමන්නේ. ගත්ත දේ ගත්ත තැන තියන්න ඕන. ඇයි මට මේ යන්න දෙන්නේ නැත්තේ? මෙන්න මෙතන පාඩි මේ ගම ගොඩක් හදන්න ඕනෑනේ. එමයි මම ගමක් ඒ කියන්නේ විලේජ් එකක් හොයාගෙන යන්න තමයි හිටියේ. ඒත් ඊට පස්සේ විලේජ් එක මිස් වුණාට වුණාට පස්සේ මං ඉතින් හිතුවා මොකටද ආයේ විලේජ් එකක් හොයාගෙන යන්නේ? ඉල්ලම් කන්නේ මමම තමයි. විලේජ් එකක් හම්බුනාට පස්සේ මම මොකටද ආයේ තව විලේජ් එකක් හොයාගෙන යන්නේ කියලා. ඉතින් අපි මෙතනින් ක්‍රාෆ්ටින් ටේබල් එක තියලා වැඩේ ටික පටන් ගමුකෝ. බලන්න මේවා වලින් කණු දෙකයි දාන්න පුළුවන්. කොහොමද හදන්නේ? චෙස්ට් මේ මොකද්ද? ගොඩක් ඕනේ එකත් හදලා තියාගන්න.
chest එකක් හදන්න අපිට මොනවද ඕන? හරි. අපි අර පැත්තේ ගස් ටිකක් තියෙනවා. ඒ ගහ කපලමු. දිව්වා දුවගෙන බලන්න. X tis attack හමුණා. අපි මේකත් කපමු. තව නැද්ද? අයියෝ. මෙන්න මේක කැපුණා නම් මේවල තියෙනවා හැංගිලා ඒත් එන්නේ නැහැ. එක තමුණා අරක මේක මොකද උනේ? හරි කරගමන්න. අපි දැන් ගිහිල්ලා අපේ මේ දෙක මෙන්න මෙහෙම ප්ලේස් කරමු. හරි. දැන් අපි ගිහලා ගේ හදන්න ගමු. පළවෙනියට කණු ටික දාගමුකෝ. මෙතන ඉඳන් හදන්න ගමුනේ. 1 1යි 2යි 3යි 4යි 5යි 5යි. මෙතනට 5යි. 5යිද? ආව්. 1යි 2යි 3යි 4යි 5යි. ඊට පස්සේ 1යි 2යි 3යි 4යි 5යි. මෙන්න මෙතන. 1යි 2යි 3යි 4යි 5යි. 1යි 2යි 3යි 4යි 5යි. එකයි දෙකයි තුනයි හතරයි පහයි. දැන් රැත් වෙනවා. හරි. 4යි මේ පැත්තට 3යි සොම්බිලත් වෙනවා. කමන්නේ. අදලා මම ඉන්නවා. මොනා කන්න තියෙන්නේ? මේවා ටිකකුත් කාලා. අඩෝ බෑ මෙතන ඉන්න බෑ. අපි ගිහලා ගියක් ඇතුළේ ඉක්මනට මල්ලි කෑ ගන්න එපා. අම්මා නූලෙන් බේරුණා. අපි ඔන්න ඒ ගේ ඇතුළේ අතරයිමු. එහෙනම් යාළුවනේ අපි ඊළඟ එපිසෝඩ් එකේදී ගේ හදලා ඉවර කරමු. අදට එහෙනම් මේ එපිසෝඩ් එක නතර කරනවා. ඔයාලට මේ එපිසෝඩ් එකට කැමති නම් ඔයාලා මම මේ සෙල්ලම් කරන විදියට කැමති නම් පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් ගිහින් එන්න හැමෝටම good bye.